පිරේ ඉතිරි යන පිණිස සූදානම් වෙන්න. අපි පසුගිය දවසේ ඉගෙන ගත්තා වතුර අල්ලන්නා වූ සහ ඒක පුරවන්න කිව්වේ වතුර අල්ලන භාජනය වලට. මෙතනත් ඒහා සමානම එනවා. පිරේ ඉතිරිලා යන පිණිස සූදානම් වෙන්න. හැබැයි ඔබ සූදානම් වුණු බව ප්‍රකාශ වෙන්න යන්නේ ඒ පිරිලා ඉතිරිලා යන දෙවියන් වහන්සේ දෙන දේ ගන්න ඔබගේ හදවත විවෘත කළා ඒ වචනයට හොඳ වුන්කන් දීමක් ඇතුව ඒට ක්‍රියාත්මක වෙන විටයි. අගත් එක්ක ඔබ පෙරලා ගන්න ජෝවල් පොතේ දෙවනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ. යෝවල් පොතේ දෙවනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ. හalleluya. ඉතින් සියොන් පුත්‍රයනි නුඹලාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ කෙරෙහි ප්‍රීති සන්තෝෂ වෙයල්ලා. මක්නිසාද උන්වහන්සේ නුඹලාට පළමුවෙනි වරුසාව නිසි තරමට දුන් සේක. තද වැස්ස වන පළමුවෙනි වරුසාවද පළමුවෙනි මාසයේ අන්තිම වරුසාවද උන්වහන්සේ නුඹලා උදෙසා වස්වන සේක. දැන් මෙතන පළමුව අපි බලමු එක කාරණයක්. උන්වහන්සේ කියන පළමුවෙනි වරුසාව. මොකද්ද මේ දෙවියන්වහන්සේගේ වචනේ අපිට දීලා තියෙන පළවෙනි වරුසාව? මේක තමයි අපි සූදානම් කරනවා නැත්තම් සූදානම්ව සිටිනවා නැත්තම් වපුරලා සූදානම් වෙලා සිටිනවා. මොකද අස්සන්න කපා ගන්න පිණිස. දැන් උන්වහන්සේ කියනවා පළමුවෙනි වරුසාව පළමුවෙනි මාසෙත් අන්තිම වරුසාවද උන්වහන්සේ වස්සන තේක. දැන් මේක නිසි තරමට ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම ගම් වතුර. ඒකයි කිව්වේ මුලින්ම පිරී ඉතිරි යන පිණිස සූදානම් වෙන්න කියලා. අපි මෙච්චර කාලයක් එදා අපි බැලුවා අපි කඳුලෙන් වපුරපු දේවල් දෙවියන් වහන්සේ ප්‍රීතියෙන් කපා ගන්න සලස්සනවා කියලා. මේ වර්ෂය තුල අපි හැමෝම කඳුලෙන් වපුරපු දේවල් ප්‍රීතියෙන් කපා ගන්න පිණිස තමයි දෙවියන් වහන්සේ අපට අද දවසේත් වචනේ කතා කරන්නේ. ඉතින් ලබා ගන්න එක වපුරලා තියෙනවා අපි. ඒ වගේ මේ සූදානම් වෙලා ඒ කාලය තුලදී අපි වපුරුවා. දැන් ඒ නිසි වරුසාව දෙවියන් වහන්සේ අපිට වස්සන්න යනවා. හැබැයි ඒ වරුසාව හරියට ගම් වතුරක් වගේ කියලා. නමුත් ගම් වතුරක්මයි. ඉතින් ගම් වතුරක් තුලින් මොනවත් ඉතුරු වෙන්නේ නැහැ ජීවිතවල එහෙම තියෙන ගහගෙන යනවා. හොඳ දේ තමයි ස්වාමීන් වහන්සේ තුල අල්ලගත්ත ඉතුරු වෙලා යන්නේ නැහැ. මොකද ඒක උන්වහන්සේගේ ආත්මය තුල අල්ලගෙන සිටින නිසා. අපි එතෙන්ට යමු. ඊළඟට කියනවා එවිට කමත් ධාන්‍ය වලින් පිරෙනවා ඇත. දැන් ඔබ මේ පළවෙනි පරිච්ඡේදයට ගියොත් එහෙම ඒ වගේ කිසි දෙයක් තිබුණ නැති බව ප්‍රකාශ කරනවා. 10 වෙනි පදේ 11 වෙනි පදේ එහෙම කියවගෙන යන්න. ඒවා ධාන්‍යෙන් පිරෙලා තිබුණේ නැහැ. මිදිවුස තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේ නිසි තරමට නැත්නම් ඒ පළවෙනි වරුසාවත් අන්තිම වරුසාවත් වැස්සුවාම ඒ දේවල් ඔබට තිබෙනවා. ධාන්‍ය කම ධාන්‍ය වලින් පිරෙනවා ඇත. මිදිවුසද තෙල්ද පැස් වලින් ඉතිරෙනවා ඇත. ආමෙන්. මා විසින් නුඹලා අතරට එව්වා වූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි පළඟැටියන්ද කපන පළඟැටියන්ද පණුවන්ද නාස්ති කළා වූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි. ආමෙන්. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. ඒ අවුරුදු ඔබට නැවත දෙන්න යන විශ්වාස කරන්න ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ වර්ෂය තුල දෙවියන් වහන්සේ අලුත් දෙයක් ඔබ එකිනෙකාගේ ජීවිතය තුල කරන්න යන නිසා. ඊළඟට 26 වෙනි පදයට එනකොට කියනවා නුඹලා වනාහි කෑම කා තෘප්තියට පැමිණ නුඹලා ගැන පුදුම ලෙස ක්‍රියා කළා වූ නුඹලාගේ දෙවියෝ ස්වාමීන් වහන්සේගේ නාමයේ වර්ණනා කරන්න වූය. ගීතාවලිය පොතේ 126 වෙනි පරිච්ඡේදයේ මතකද? උන්වහන්සේ මේ සෙනග අතරේ මහත් දෙයක් පුදුම දෙයක් කරා. මොකටද? ජාතීන්ට දකින්න. එතනදී කියන උන්වහන්සේ නුඹලා කාල තෘප්තියට පැමිණෙනවා. එවිට මේ පුදුම ක්‍රියාවන් නුඹලා අතරේ කරපු නිසා උඹලා දෙවියන් වහන්සේගේ නාමයට වර්ණනා කරන මේ නාමය ගැන ගායනා කරනවා. දෙවියන්වහන්සේ ප්‍රශංසාව අපිට මේ අවුරුද්ද තුල ඉදිරිදරව් වෙන අනර්ගය ඉදිරිදරව් වීම නිසා. ඊළඟ පදේ කියනවා මාගේ සෙනග කිසි කලකත් ලැජ්ජාවටපත් නොවන්නෝය. ආමෙන්. දෙවියන් වහන්සේගේ සෙනග අපි උන්වහන්සේගේ සෙනග පැහැදිලිවම අපි සුද්ධ ජාතිය රාජකීය පූජකයන්.
උන්වහන්සේගේ සන්තක සෙනගක්. ඒ නිසා උන්වහන්සේගේ සෙනග කිසි කලකත් ලැජ්ජාවටපත් නොවන්නේ. දැන් මෙන්න මේ කිසි කලකත් ලැජ්ජාවටපත් නොවන්නේ කියන වචනේ පැමිණෙන විටම දැන් ඉතිරිලා යන පිනිස තියෙන විට කිසි විටක ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ නේද? කිසි කලක ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ නේද? ආත්මික මෙතනදී මම හැම කෙනෙක්ම හිතන්න එපා මේ මිල මුදල් සම්බන්ධවයි අද කතා කරන්න කියලා. හැම අංශයකින්ම ජීවිතවල හැම දෙයකින්ම දෙවියන් වහන්සේ ඔබට ඒ කිසි කලක ලැජ්ජාවටපත් නොකරන තනන් වහන්සේගේ වචනේ තියෙන ආකාරයටම හැම දෙයකින්ම උන්වහන්සේ ඉතිරිලා යන්න සලස්සනවා. දවස් දාලා ලියාගෙන දෙවියන් වහන්සේට අවුරුද්ද පුරාවම ස්තුති කරලා බලන්න, ඒ නාමයේ වර්ණනා කරලා බලන්න ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතය තුල කරන්නේ මොනවාද කියලා. මොකද දෙවියන් වහන්සේගේ වචනය කිසි විටක හිස්ව හැරිලා ඉන්නේ නැහැ. උන්වහන්සේ කියපු දේ කරලා මිසක්. උන්වහන්සේ නියම කරපු කාරණේ ඉෂ්ට කරලා මිසක් ඒ සඵලත්වයේ දීලා මිසක් ඒක අපස උන්වහන්සේ වෙතට හැරිලා ඉන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ කිසි කලක ලැජ්ජාවටපත් කරන්නේ නැහැ. ඒ දෙවියන් වහන්සේට මහිමේ වේවා. උන්වහන්සේගේ ජීවමාන අනුග්‍රහය අපිට දීලා තියෙන නිසා. ඊළඟට අපි බලමු දැන් මම විශ්වාස කරනවා අපිට ඒක තේරුම් ගියා කියලා. අපි ඊළඟට බලමු යෙසායා පොතට ගිහිල්ලා. යෙසායා පොතට යන්න කලින් අපි සුද්ධ යෝහන් පොතේ 10 වෙනි පරිච්ඡේදයට යමු. සුද්ධ යෝහන් පොතේ 10 වෙනි පරිච්ඡේදය මේ අධික ලෙස අපිට දීලා තියෙන වරුසාව සහ ආශිර්වාදය තුළ ජේසුස් වහන්සේ ඇවිත් මනා ලෙස පණිවිඩයක් කියනවා. සුද්ධ යෝහන් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක්ය. මාවේ ඔහුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්. ආමෙන්. උන්වහන්සේ ආ මොකටද? අධික ලෙස දෙන්න. එහෙනම් මේ ජීවනය පවා අධික ලෙස දෙන්න. මෙතනදී මේ ජීවනය කියන කොටස අපේ අමරණීය භාවයට එන්න ඔබ වචනේ අරගෙන තව ඇතුළට යන්න ගැඹුරට යන්න. එවිට ඔබට මේ වචනේ බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙනවා. දවස් පතාම ඒ වගේම හැම ජීවිතේ අපිට සම්පූර්ණ වෙලා නැති හැම ස්ථානයක්ම තාම මැරිලා නම් උන්වහන්සේ කියන මම නුඹට ඇවිත් තිබෙන්නේ අධික ලෙස ඒවට ජීවනය දෙන්න. ඒ පිරিলা ඉතිරිලා යන වරුසාව නැත්තම් ඒ වස්සනවා කිව්ව ගම් වතුර වගේ තිබෙන ඒ දේ තුලින් උන්වහන්සේ අපිට ඉතිරිලා යන්න සලස්සනවා. අනිත් උන්වහන්සේගේ සෙනඟ කිසි කාලයක ලැජ්ජාවටපත් වෙනවා. මේ කිසි කාලයක කියන වචන කවදාවත් වෙනස් වෙනව නෙමෙයි. මිනිස්යන් වෙනස් කරන්න එකතු කරත් ඒව වෙනස් වෙන්නේ නැහැ දෙවියන්වහන්සේගේ වචනේ. මොකද උන්වහන්සේගේ සෙනඟ ගැන සැලසුම් කරපු දේ මොනම හේතුවක් උඩවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක ඔබ හොඳට මතක තියාගන්න. මොකද අපිට විශේෂයෙන්ම අපි මේ දේ දැනගත යුතුයි. අනිත් එක ඒ දැනගෙන විතරක් මදි. ඒක ඔබ ක්‍රියාවට දැමිය යුතුමයි. මොකද ඔබ දන්නවනම් ඔබ අදහගත්ත දෙවියන් වහන්සේ කවුද කියලා ඔබ පෙන්වන්න ඕනේ උන්වහන්සේගේ බලය. මොකද ඔබ තුල ඒ බලය ක්‍රියා කරන නිසා. එහෙම නැතුව ඔබව අනිත් දේවල් වලට ඇවිත් යට කරලා උන්වහන්සේගේ නාමයට දිය යුතු ගෞරවයත් වර්ණනාවක් දෙන්න බැරි වෙන පිණිස ඉද වුණොත් එතනදී මේ කියන ආකාරයේ ආශිර්වාදයත් මේ කියන ආකාරයේ නිදහස්කමත් මේ කියන ආකාරයේ ජීවනයත් උට කලක් යාවිය. ඊශ්‍රායල් සෙනඟට අවුරුදු 40ක් ගියා වගේ දවස් 40 ගමන. ඒක හොඳට තේරුම් අරගෙන ස්වාමීන් වහන්සේගේ වචනයට හුම්කම් දෙන්න. යෙසායා පොතේ 30 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ. යෙසායා පොතේ 30 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ. ඒකේ කතා කරනවා ස්වාමීන් වහන්සේගේ ආත්මය ඒ හුස්ම හරියට ගම් වතුරක් වගේ කියලා. 27 වෙනි පදේ ඉඳලා මම කියවනවා. ස්වාමීන් වහන්සේගේ නාමය උන්වහන්සේගේ ඇවිලෙන කෝපයේද නගින්නා වූ ඝනදුම් කන්දක්ද ඇතුව දුර සිට එන්නේය. උන්වහන්සේගේ තොල් උදහසින් පිරී තිබේ. ගීතාවලි 45 කියන උන්වහන්සේගේ තොල් අනුග්‍රහයෙන් පිරලා තියෙන එක. යෙසායා පොතේ නෝර කියනවා උන්වහන්සේගේ තොල් උදහසින් පිරී තිබේ කියලා. පැකිලෙන්න එපා වචනේ හරි තේරුම අරගන්න. උන්වහන්සේගේ දිවද දවා දමන ගින්නක් මෙන්න. උන්වහන්සේගේ හුස්මද උතුරා කුලල දක්වා ගලන ඔයක් මෙන්න. විනාශයේ නැමැති කුල්ලෙන් ජාතින් පොළන පිණිසත් මුලා කරවන කටකලියාවක් ජනයන්ගේ හකුවල දමන පිණිසත් පැමිණෙන්නේය. දැන් මෙතනදී කතා කරන්නේ අපිට විරුද්ධව තිබෙන සියල්ලට විරුද්ධව උන්වහන්සේගේ ආත්මය මේ හුස්ම කතා කරන්නේ එසකියල් 34ට ගියාම දෙවියන් වහන්සේගේ ආත්මය රූහ කියලා තියෙන හිබ්‍රු බයිබල් එකේ මේ උන්වහන්සේගේ හුස්ම ඇවිත් නැත්නම් ආත්මය ඇවිත් මේ අපට විරුද්ධව තිබෙන සියල්ල
පහ කර දමනවා. මොකද වරුසාව උන්වහන්සේ ඉතිරිලා ඒ වගේම ජීවනයේ අධික ලෙස දෙනවා වගේම මේ අපේ ජීවිතේ විරුද්ධව තිබෙන සෑම දෙයක්ම හිගව තිබිලා ඒවා අපිට විනාශ කළ සතුරු ඇවිත් නැති කළා දාපු ස්ථාන උන්වහන්සේ නැවත දෙනවා කිව්වා වගේම තවත් අපි හඹාගෙන අපි වට කරන්න එන දේවල් ගීතාවලිය 23 කියන ආකාරයටම ඒ සතුරු මැද කැම මේසය පිළියෙල කරයි කියන වගේ වචනේ ප්‍රකාරයටම මෙතනදී ආත්මය ඇවිල්ලා සියල්ල පහ කරනවා. ඒ ආත්මය වල කියන්නේ අපි තුල තිබෙන උන්වහන්සේගේ ආලේපය. ඊළඟ පදයට නුරුණ 29 වෙනි පදේ කියනවා සුද්ධ මංගල්‍යයක් පවත්වන රාත්‍රියේදී මෙන් ගීතිකාවක්ද ස්වාමීන් වහන්සේගේ කන්දට ඊසාල් පර්වතයන්න් වෙතට පැමිණෙන්ට නාලාවක් පිඹිමින් යන අයගේ ප්‍රීතිය මෙන් සිතේ ප්‍රීතියද නුඹලාට වන්නේය. ආමෙන්. ඊළඟ පදයට ප්‍රකාශ කරන්නේ අපිට අපේ සිතේ තබලා තිබෙන ප්‍රීතිය. අපි මේ දිනවල මේ වර්ෂයේ ආරම්භයේ සිටම කතා කරේ උන්වහන්සේගේ ප්‍රීතිය අපේ ජීවිතවලට කොහොමද වගුරවලා තිබෙන්නේ කියලා. මෙතනත් කියන්නේ ඒ සතුර පහ කරපුවාම ප්‍රශංසාව, නමස්කාරය, ස්තුතිය, වර්ණනාව තුලින් මේ සිතේ ප්‍රීතිය උන්වහන්සේගෙන්ම පැමිණුණු බව. ඉතින් යොසුවට කියනවා අපි යොසුව පොතේ කියවලා බැලුවොත් ඊළඟට උපත්ති පොතේ යෝසෙෆ්ගේ කතාවේදී ඔහු ප්‍රකාශ කරන යාකෝබ් ආශිර්වාද කරන තැනකදී කියනවා නිතර අපි ප්‍රශංසා කරන නිසා 49 වෙනි පරිච්ඡේදය නෝන අපි නිතර ප්‍රශංසා කරන නිසා අපි මේ ප්‍රශංසාව තුලින් සතුරගේ බෙල්ලට අපේ අත තියලා තියෙන කියලා. මොකද ඒ වර්ණනාව දෙවියන් වහන්සේගේ ඉදිරියේ අපි කරන්න පටන් ගත්තාම ආත්මෙන් සහ සැබෑකමෙන් ඒ සතුරට විරුද්ධව නැගිසින්. ඉතින් ඒ නිසා මේ ආත්මයන් වහන්සේ අපි තුල ඉඳගෙන ඒ নমස්කාරය දෙන්න. මොකද සතුරා අපිව වට කරලා නැත්නම් සතුරා අපිව පීඩණයට පත් කරන්න හදන හැම වෙලාවෙම ස්තුති දීමේ යුක්තව දෙවියන් වහන්සේව වර්ණනා කරන්න ගන්නකොට මේ ප්‍රීතිය අපි එකිනෙකාගේ ජීවිතය තුළ පවතින යනවා. මාත් එක්ක ඔබ පෙරලා ගන්න නාහුම් පොතට. නාහුම් පොත. මීකා පොතට පස්සේ තිබෙන්නේ. නාහුම් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට දෙවෙනි පදයේ සිට තුන්වෙනි පදයේ දක්වා. ස්වාමීන් වහන්සේ ස්වකීය ගෞරවය ආරක්ෂා කරන්නා වූ පලිගන්න දෙවි කෙනෙක්ය. ස්වාමීන් වහන්සේ පලිගන්නා වූ උදහසින් පූර්ණ වූ දෙවි කෙනෙක්ය. බයිබලේ මං හිතන්නේ ඔබට 89යි මෙහෙම දෙයක්. ස්වාමීන් වහන්සේ Tamanගේ එදිරිකාරයන්ගෙන් පලි ගන්නාසේක. එදිරිකාරයගෙන් මතක තියාගන්න උන්වහන්සේ පලි ගන්නේ කාගෙන්ද කියලා අන්තිමට සඳහන් කරනවා. Tamanගේ සතුරන්ට උදහස තබාගෙන සිටිනසේක. ස්වාමීන් වහන්සේ ඉවසිලිවන්තව බලයෙන් මහත්ව සිටිනසේක. වරදකාරයන් කොයි ප්‍රකාරයකින්වත් නිදොස් නොකරනසේක. ස්වාමීන් වහන්සේගේ මාර්ගය සුලි සුළඟෙහිද කුණාටුවේද ඇත්තේ. වලාකුල් උන්වහන්සේගේ පාදවල දූවිලිය. හොඳ වර්ණනාවක් කරට හැකි උන්වහන්සේව මේ පොත කියවන කවුරු හරි নমස්කාරයට ඔබට උන්වහන්සේගේ වචන තියෙනවා. 4 වෙනි පදයට එනවා කියලා උන්වහන්සේ මුහුදට තරවටු කොට හිඳවා සියලු ගංගාද හිඳවනසේක. දැන් ඔබ බැලුවද ස්වාමීන් වහන්සේගේ මාර්ගයේ ඒකේ ප්‍රකාශ වෙන දේ තමයි සුළඟෙහිද කුණාටුවේද උන්වහන්සේගේ මාර්ගය. මේ උන්වහන්සේගේ බලය සහ උන්වහන්සේගේ පරාක්‍රමය අපට නිදහස් වෙන ආකාරය ගැන දෙවනාසර ස්තුති වේවා. මොකද ඒ සතුරව උන්වහන්සේ පහ කරන ආකාරය මේ හුස්ම උන්වහන්සේ ආත්මය තුලින් නිදහස් කරලා අපේ ජීවිතවලට බලපාන සියල්ලෙන් අපිව ගලවනවා. මොකද උන්වහන්සේ ඒ එදිරිකාරය නැත්තම් ඒ සතුර උන්වහන්සේ කොයි ආකාරයකට එකිනෙකාගේ ජීවිතෙන් ඉවත් කරන්න කියලා මේක ඊටත් වැඩියෙන්ම අනර්ග ලෙස අපිට පැහැදිලි කරනවා යෙසායා 59. යෙසායා 59 19 වෙනි පදේ. උන්වහන්සේ දිවයින් වලට ප්‍රතිඵල දෙනසේක. එවිට බස්නාහිර සිට ස්වාමින් වහන්සේගේ නාමයටත් නැගෙනහිර සිට උන්වහන්සේගේ තේජසටත් මිනිසයෝ බයවන්නෝය. මක්නිසාද ස්වාමින් වහන්සේගේ හුස්මෙන් පිඹ හරින්නා වූ හිරවි ගලා යන්නා වූ ජල ධාරාවක් මෙන් උන්වහන්සේ එනසේක. මේ කියන්නේ
සතුරා ගම් වතුරක් වගේ එන විට උන්වහන්සේගේ ආත්මය ඊට ඉහළින් ඇවිත් අපිව රට ඔසවනවා කියන එක. දැන් උන්වහන්සේගේ ආත්මය තුලත් ගම් වතුරක් ගලන උන්වහන්සේ අධික ආශිර්වාදයේ සහ ජීවනය තුල ඒ වගේම සතුරගේ තියෙන සියලු දේවල් අරගෙන සිට ගන්න කල හරියට අපිට ගම් වතුරක් අපිට ගහගෙන අපි ගහගෙන යන ස්ථාන තිබුණා. ඔබ දකිනවා ගීතාවලිය පොතේ දාවිත් රජතුමා බොහෝ ස්ථානවල කතා කරනවා. නමුත් මාව යට කරන්න දෙන්නේ නැහැ කියලා එතනදි කියනවා. මං උන්වහන්සේට අත ඔසවන නිසා කියලා බයිබලේ ගීතාවලිය පොතේ මට හරියට මතක නැහැ 30 ගණන් වල තියෙන්නේ. ඒකේ කියනවා මගේ අත ඔසවනවා සම්නේ මේ নমස්කාරයේදී අත් එසවීමත් ඊටමත් අනර්ගයි උන්වහන්සේගේ ඉදිරියේ. ඒක යට කරගෙන යන්න දෙන්නේ නැහැ කියලා කියන උන්වහන්සේගේ වචනේ. ඉතින් ඒ ගීතාවලිය මේ යසාය 59 19 වෙනි පදේ කියන්නේ සතුරා ගම් වතුරක් වගේ ඉංග්‍රීසි බයිබලයක් තියෙන කෙනෙක් අරගෙන කියවලා බලන්න ඒක ලස්සනට පැහැදිලි කරනවා මීටත් වැඩිය. මේ ඒක කියන ගම් වතුරක් වගේ සතුරාවත් උන්වහන්සේගේ ආත්මය ඇවිල්ලා අපි ඊට ඉහළට අපිව ඔසවනවා කියලා. මේ උන්වහන්සේ අධික ලෙස දුන්නු වරුසාව නැත්නම් අධික ලෙස දුන්නු ජීවනේ නැත්නම් ඒ අධික ලෙස දුන්නා වූ ආශිර්වාදයේ තුල දෙවියන් වහන්සේ අපිව පිරීලා ඉතිරිලා යන මේ වර්ෂය අපි හැමෝටම ආශිර්වාද කරනසේක්වා. දැන් මේ එකම අපි ළඟ තියෙන තවත් ඒ වියගස් කඩන පිණිස ඒ යසාය පොතේ 10 27 වෙනි පදෙත් අපිට කතා කරනවා ඒ තරකම නිසා වියගස් අපේ බිඳිලා යනවා කියලා. යසාය 10 27 වෙනි පදේ. තවද ඒ දවසේදී මේ ආලේපය ලැබූ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය. නුඹේ තරකම නිසා වියගහද කැඩෙන්නේ යයි කිසක. මේ තරකම කියන එක ඊටමත් අනර්ගයි. ගීතාවලිය 63 වෙනි පරිච්ඡේදයේ අපි කියන වගේ ඇට මිදුළු මස් නහරවල් තුලට මේ ජීවනේ නැත්නම් මේ ආලේපේ ගියම් සතුරට අපිව හසු කරගන්න බෑ. මොකද ඒ වචනේ ඔබ තුරට පුළුවන් තරම් උන්වහන්සේගේ ගිහිලා එතන හැම වෙලාවෙම මේ ආත්මික මනස ඇති මනුස්සයෙක් අරගෙන තමයි හිටගෙන උන්වහන්සේගේ ඉදිරියේ කතා කරන්න යන්නේ. ඒ වගේ මේ තරකම පැමිණෙනකොට නැත්නම් මේ තරකම තියෙන විට ඒ බියගස් තියෙනවා සියල්ල ඔබගේ බෙල්ලෙන් නිදහස් වෙනවා. මේක ඉතා ලස්සනට කතා කරනවා ඊසාක් ආශිර්වාද කරන්න යනවා නේද යාකොබ්ට. එසව්ට සහ යාකොබ්ට ආශිර්වාද කරන තැනදී ඉතා මනාලෙස මේක පැහැදිලි කරන අපි දවසක ගැන ඉගෙන ගනිමු. එතනදී ඒ බියගස් පහවෙලා නැත්නම් ඒ කඩුව පාවිච්චි කරලා ඒ තියෙන දේවල් ඔක්කොම පහවෙලා යනවා කියන මේ තරකම හරි අනර්ගය කියන්නේ උන්වහන්සේගේ මේ ආලේපය වැඩිපුර ලබා ගන්න මේ වචනය තුලින් එක නිදහස් වෙන නිසා නිදහස් වෙන්න ඔබ තුල තියෙන බැඳීම් වහල්කම් හිගකම් ඒ හැම දෙයක්ම යේසුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් පහවෙලා යනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ගීතාවලිය පොතේ 65 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයට යමු. ගීතාවලිය පොතේ 65 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. එතන කතා කරන උන්වහන්සේ වරුසාව ඒවල කොහොමද අපිට ආශිර්වාද කරන්නේ කියලා. 65 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. ඔබ එහි හිවිටි බොහෝසේ තෙමමින් එහි පිඩලි සමතලා කරනසේක. බොහෝසේ තෙමමින් එන එතනත් අධිකකමක් තමයි ප්‍රකාශ කරන්නේ. බොහෝසේ තෙමමින් කියන්නේ ඒ පිඩලි සමතලා කරනවා. මම විශ්වාස කරනවා අපි හැමෝම ලංකාවේ ඉඳලා ආපු සෙනගක් නිසා පිට රටවල් වලට මේකේ ස්වභාවය ඔබ දන්නවා. මේ පිඩලි තෙමන්න බොහෝසේ වතුර වැටුනහම ඒකේ තිබෙන ස්වභාවය කොයි වගේද? කොයිතරම් ඒක සමතලා තත්ත්වෙ නැත්නම් මෘදු භාවයට පැමිණෙනවද? උන්වහන්සේගේ වචනේ ඔබ තුලට පැමිණෙන වරුසාව වගේ ගම් වතුර වගේ වෙන්න ඔබගේ ජීවිත ආත්මික මනුස්සගේ ජීවිත ඔබ කොයිතරම් ඉහළට උන්වහන්සේ ඔසවනවද කියලා කල්පනා කරලා බලන්න. ඊළඟට කියනවා ඔබ වැස්සෙන් එය බුරුල් කරමින් එහි වලට ආශිර්වාද කළසේක. මොකක්ද එතන කියන්නේ? ඔබ වැස්සෙන් එය බුරුල් කරමින් ඒ පැලෑටි වලට ආශිර්වාද කළසේක. ආමෙන්. ඒ පැලෑටි වලට ආශිර්වාද කළ කියන්නේ ඒ ඵල දකින්න ඵල දරන්න උන්වහන්සේට ආශිර්වාද කරනවා. උන්වහන්සේගේ ජීවමාන වචනේ කරනකොට. 11 වෙනි පදේ කියනවා ඔබ ශෝකයේ යහපත්කම නැමැති ඔටුන්නේ යහපත්කම නැමැති ඔටුන්න අවුරුද්ද සරසනසේක. එහෙනම් මුළු අවුරුද්ද පුරාවටම
මොකෙන්ද උන්වහන්සේ අපි අද මේ අවුරුද්දේ සරසලා තියෙන්නේ? යහපත්කමෙන්. එහෙනම් අනිත් දේවල් ඔක්කොම පස්සට යන්න ඕන. උන්වහන්සේගේ යහපත්කමත් කරුණාවත් අපි හැරිලා බලනකොට දකින්නවා කියලා ගීතාවලි පොතේ 23 6 වෙනි පදේ කියනවා. එහෙනම් මුළු අවුරුද්ද පුරාම උන්වහන්සේ අපිව සරසන්න යන්නේ උන්වහන්සේගේ යහපත්කම නැමැති ඔටුන්නේ. ආමේන් පියාණනි. ඊළඟට කියන ඔබගේ මාවත් වලින් සාරත්වයේ වැහැරෙන්නේ. අපි දැක උන්වහන්සේගේ මාවත් මොනවද කියලා නාහුම් පුතේ. ඒවා ආත්මයන්න් වහන්සේ විසින්ම ගෙන යනු ලබන්නා වූ මාවත්. එහෙමනම් ඒ වගේ වැහැරෙන්නේ මොනවාද? සාරත්වය. සාරත්වය තුළින් මොනවාද ගෙන්නේ? අනිවාර්යයෙන්ම අනර්ග ඵල අවුරුද්ද පුරාවටම. දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා යේසුස් වහන්සේගේම නාමයෙන්. ගීතාවලි පොතේ 36 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයට යමු. දැන් ඔබ කියලා බලන්න එතනදී 12 වෙනි පදේ කියනවා ගීතාවලි පොතේ 65 ඒවා වනහේ පිට්ටනිවල වැගිරේ හෙල්ද ප්‍රීතිය නැමැති පටියෙන් සැරසී තිබේ. ගොදුරු බිම් සිව්පා රැළවලින් පැලඳී සිටි. මිටියාවද්ද ගොයමින් වැසී තිබේ. ඒවා ප්‍රීතියෙන් සන්තෝෂ කරමින් ගායනා කරති. මේක මං හිතන්නේ নমස්කාරයටත් උන්වහන්සේගේ අනුග්‍රහය තුල ඔබට ගන්න පුළුවන්. මොකද එතන වර්ණනාවක් කරන්නේ උන්වහන්සේ දෙන ආශිර්වාදයේ තුල. ගීතාවලිය පොතේ 36 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. දෙවියන් වහන්සේ ඔබගේ කරුණා ගුණේ කොපමණ අනර්ගද. මේ අනර්ග කියන වචනේ පැමිණියේ ඒදම් උයනේ. පසු දවසක එකක් කියලා දෙන්නම්. මනුෂ්‍ය පුත්‍රය ඔබගේ පියාපත් සෙවණෙහි ආරක්ෂාව ලබති. ඔහු ඔබගේ ගෘහයේ පූර්ණකමෙන් බොහෝසේ තෘප්තියට පැමිණෙන්නේ. කොහොමද තෘප්තියට පැමිණෙන්නේ? උන්වහන්සේගේ ගෘහයේ පූර්ණකම තුලින්. ආමෙන්. ඔබගේ ප්‍රීතිය නැමැති ගංගාවෙන් ඔබ ඔවුන්ට පානය කරවන සේක. එසකෙල් 47 වෙනි පරිච්ඡේදයේ වඩ ඔෆිස් ක්‍රියා සභාවේ දර්ශනයේ තුල තියෙන වචනය. ඒ ප්‍රීතිය නැමැති ගංගාවෙන් ඔබ ඔවුන්ට පානය කරවන සේක. ප්‍රීතිය නැමැති ගංගාවෙන් ඉස්සල්ලා අපි කිව්වේ මොකද්ද? උන්වහන්සේ ප්‍රීතිය උන්වහන්සේගේ සෙනගට දෙන්න යනවා. උන්වහන්සේ සෙනග කිසි කලක ලැජ්ජාවටපත් වෙන්නේ. ඔබ දැක්කද යසායා 30 වෙනි පරිච්ඡේද 27 වෙනි පදේ 29 වෙනි පදේ ඒකෙත් කියන ඔහුගේ සිතේ ප්‍රීතියක් වන සලස්සනවා කියලා. මේක කියනවා ඒ ප්‍රීතිය හරියට ගංගාවක් වගේ උන්වහන්සේ ගංගාවක ප්‍රීතිය බොනකොට අනිවාර්යයෙන් මෙතනින් නැගෙන්නේ ජීවණයමයි. මොකද අපි පසුගිය දවසක ඉගෙන ගත්තා ඒ ලිඳෙන් ඇද ගන්න කල ප්‍රීතිය නැමැති බකට් එකෙන් තමයි අදින්න කියලා කිව්වේ. ඒ වෙනස් වීම ඔබ දකින්න ඕනේ අනිවාර්යයෙන්ම. හැම කෙනාගේම ජීවිතයේ මේ වර්ෂය තුළ දෙවියන් වහන්සේ විශේෂ දෙයක් කරන්න යනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. 9 වෙනි පදේ කියනවා මක්නිසාද ජීවනයේ උල්පත ඔබ සමගය. ඔබගේ එළියෙන් අපි එළිය දක්නෙමු. ජීවනයේ උල්පත අධික ලෙස ජීවනයේ දෙන්නා පුතණන් වහන්සේගේ ජීවනයේ උල්පත උන්වහන්සේගෙන්ම තමයි බොන්න වෙන්නේ. ආමෙන්. යසායා පොතේ 44 වෙනි පරිච්ඡේදයේ ඒ ගඟෙන් බීපු මිනිසුන්ගේ ආලේපය උන්වහන්සේගේ වචනය කියනවා ඔබගේ දරුවන් තුලටත් මම නිදහස් කරනවා කියලා. හාලෙලුයා. යසායා 44 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. මේ වර්ෂයේ පොරොන්දුවටත් ඒක සම්බන්ධ වුණා කියලා මට මතකයි. යසායා 43 ඒ පොරොන්දුව ගත්ත කෙනෙක් ඉන්නවා නම් අද දවසේ සටහන් කරගන්න. එයාට මේ වර්ෂය තුල දෙවියන් වහන්සේ අනර්ග නිදහස් කිරීමක් නිදහස් කරන්න යනවා. යසායා 44 3 වෙනි පදේ මම පළවෙනි පදේ ඉඳලා කියවන්නම්. නමුත් මාගේ මෙහෙකරු යාකොබ් මා විසින් තෝරාගත් ඊශ්‍රායල් දැන් අසාපන්න. නුඹ මව කුසේ පටන් නුඹ සෑදුවා වූ නුඹට උපකාර කරන්නා වූ ස්වාමීන් වහන්සේ කියනසේක. මාගේ මෙහෙකරු යාකොබ් මා විසින් තෝරාගත් විසුරුන් බය නොවෙන්න. මේ නම් දෙකටම ඔබගේ නම් දාගෙන කියව ගන්න. 3 වෙනි පදේ කියනවා මක්නිසාද පිපාස ඇත්තා කෙරෙහි වතුරද වියලි භූමිය කෙරෙහි ජල ධාරාවද. මේ ජල ධාරාවක් කියන බිඳු 4ක් 5ක් නෙමෙයි. ධාරාව. වගුරවන්නේ නෙමෙයි. මොකක්ද උන්වහන්සේ වගුරනවා කිව්වේ? වියලි භූමිය කෙරෙහි ජල ධාරාවක් වගුරනවා. ජීවිතේ මේ තාක්ම වියලුණු කාන්තාර ගත කරලා තියෙනවා නම් අද දවසේ සටහනක් දාගන්න දෙවියන් වහන්සේ ඒ ජීවිතේට ජල ධාරාවක් මෙන් උන්වහන්සේගේ ආත්මේ වගුරවන්නේ. මේක ලබා ගන්න සමහරලාට අන්‍ය භාෂාවෙන් ඔබ කතා කරන්න පුළුවන් උන්වහන්සේට නමස්කාර කරන අවස්ථාවේදී. නුඹේ වංශය කෙරෙහි මාගේ ආත්මයේද නුඹේ දරුවන් කෙරෙහි මාගේ ආශිර්වාදයේද වගුරවන්නේ.
නුඹේ වංශය කෙරෙහි මගේ ආත්මය. මං කිව්වේ ගඟෙන් බිව්වහම ගීතාවලිය 36 7 වෙනි පදේ කිව්වේ ඒ ගඟෙන් පානය කරපුවාම ඒ පූර්ණකම උන්වහන්සේ ජීවන උල්පතින් අපි බොන කල අපිට විතරක් නෙමෙයි අපෙන් නිදහස් වුණු අපේ පරම්පරාවට සහ ඒගොල්ලොන්ගේ දරුවන්ට අපේ දරුවන්ට උන්වහන්සේගේ වචනේ කියන ආකාරයට ආශිර්වාදය නිදහස් කර දෙනවා. වංශයට උන්වහන්සේගේ ආත්මයද දරුවන්ට උන්වහන්සේගේ ආශිර්වාදයද. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය දරුවන් කරේ නිදහස් වෙනවා නම් ඔබගේ මගේ වචනේ කියනවා ඊට දුක එකතු කරන්නේ නැහැ කියලා. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය පොහොසත්කම ලබා දෙන්නේ දුක ඊට එකතු නොකරනසේක. ආමෙන් කියලා ලබා ගන්න. මොකද ඒක උන්වහන්සේ නියම කරලා තියෙන දෙයක්. අපි මේ වචනේ අරගෙන සිට ගන්න කල මේක තුල ඇවිදින්න මේක කෙරෙහි විශ්වාස කරන්න ජේසුස් වහන්සේගේ නාමයෙන් ඊළඟට අපේ වංශය කෙරෙහි උන්වහන්සේගේ ආත්මය වගුරුන අපේ වංශය කෙරෙහි ආත්මය වගුරුන ආකාරය තමයි දේව වචනේ ක්‍රියාපොතේ 16 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ කියනවා යම් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කෙරෙහි යම් අදාහගත්තද ඒ කෙනාට උන්වහන්සේ ඒ ක්‍රියාපතේ 16:31 වෙනි පදේ කියන උන්වහන්සේගේ නාමය කෙරේ විශ්වාස කරන කෙනා මුළු පවුලම ගලවනු ලබන්නයි කියනවා. ඒ මුළු පවුලම ගලවනු ලබන තැනට එන්න නම් ඔබ අනිවාර්යයෙන්ම මේ සත්‍ය අරගෙන හිට ගන්න. ඒ සත්‍ය අරගෙන හිට ගන්න කෙනාගේ පවුල තුළ ස්වාමීන් වහන්සේ එක්කෙනාගේ ගැලවීම මේ හැරීම මුළු පවුලම ගලවන්න උන්වහන්සේ බලවන්තයි. විශ්වාස කරන නාසරේ ජේසුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ දීපු පොරොන්දුව උන්වහන්සේ කවදාවත් එක හිස්වල හැරලා එන්න දෙන්නේ නැහැ. හැබැයි එකක් මතක තියාගන්න. උන්වහන්සේ කියපු දේ ඔබ කළ යුතුමයි. මම ඊයේ ඔබට ආත්මික මනස සහ මානසික මනස ගැන කතා කරද්දී කිව්වා සුද්ධ ස්ථානයෙන් පැමිණෙනා වූ පළවෙනි පණිවිඩය අරගෙන ඒක ක්‍රියාවට දාන්න නැත්නම් දෙවෙනි පණිවිඩය ඔබට නිදහස් වෙන්නේ නැහැ. ඔබට ඒක මිස් වෙනවා කියලා. ඒ වගේ ඔබ උන්වහන්සේගේ වචනේ පොරොන්දුවක් ලබා ගත්තා නම් ඒක උන්වහන්සේ තෙන්දි කියන්නේ මොකද්ද? ඒකට යටත් වෙන්න, ඒකට කීකරු වෙන්න බලන්න එපා. වටපිට මේ 2013 වටපිට බලපු කාලේ නෙමෙයි. අපිට දුවන්න දීලා තියෙන උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ අධිකාරීත්වය, උන්වහන්සේගේ පුත්‍රකම මේ ලේවල බලය සම්පූර්ණම මේ ලෝකේ ජීවත් වෙන අපි ප්‍රකාශ කරන්න ඕනේ අපි දෙවියන් වහන්සේගේ සෙනගක් කියන එක. අපි තමයි ඒ උන්වහන්සේගේ නාමයේ ඔසවන්න ඉන්න සෙනග. ඒ පරම්පරාව නියෝජනය කරන සෙනග අපි තමයි. ඒ නිසා අපි ඒක කරන්නේ නැත්නම් විශ්වාස කරන්න එපා ලෝකේ නැගිටලා දෙවියන් වහන්සේගේ නාමයේ කතා කරයි කියලා. උන්වහන්සේගේ නාමයට ගෞරව දෙයි කියලා. උන්වහන්සේගේ නාමයට අපහාස වෙනවා මිස නිඳා වෙනවා මිස අපි ඒක කරනවා නම් ඒ මිනිස්සුන්ට තමයි මේ අවස්ථාව සම්පූර්ණව අපි දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි උන්වහන්සේගේ නාමය නිතරම ඒ නිෂ්ඵලකමට මේ ඊශ්‍රායල් ජනගේ දවස් උන්වහන්සේගේ උදාහරණ ලක් වුණා වගේ අපි එතන නොහිට දෙවියන් වහන්සේගේ නාමයට ගෞරව දෙන විදිහට උන්වහන්සේගේ වචනය අරගෙන නැගිටින්න දෙන්න උන්වහන්සේට දිය යුතු ගෞරවය ප්‍රශංසා කරන්න ස්තුති කරන්න දෙවියන් වහන්සේ ඔබට කර සියල්ල තුල උන්වහන්සේ මේ 2013 වර්ෂයේ මුළු පවුල් වංශ ගෝත්‍ර වශයෙන් භාෂා වශයෙන් උන්වහන්සේ ආශිර්වාද කළ වෙනස් කරන්නට යනවා. මම ඇද්දහිල්ලෙන් එක විශ්වාස කරනවා ප්‍රකාශ කරනවා මම ඉදිරි කාලේ ඒක දකින්න යනවා නාසරේ ජේසුස් වහන්සේගේ නාමයෙන්. මොකද මේ සභාව උන්වහන්සේගේ නාමයට සාක්ෂි දරන සභාවමයි. උන්වහන්සේමයි මේ සෙනග තුලින් මේ සාක්ෂිය ලබා ගන්නෙ. ඒක නිසා දෙවියන් වහන්සේට ස්තුති කරන්න අද දවසේ ඔබට මේ නිදහස් කරපු වචනේ නිසා අපි ආපසු යමු. උන්වහන්සේගේ වචනේ යසාය 60 වෙනි පදයට. යසාය 60. ඒකේ පළවෙනි පදයට එමු. නැගිට බැබලියන්න. ආමෙන්. 26 වෙනිදා පණිවිඩය තිබුණේ සහෝදරිය ගීතාංජලි තුලින් නැගිට බැබලියන්න 2013ට අය අපිට අනාගත වාක්‍යය කියනවා වගේ ප්‍රකාශනයක් කරේ. නැගිට බැබලියන්න මක් නිසාද නුඹේ ආලෝකය පැමුණුනේය. දැන් ඒක ඇවිල්ලා තියෙන්නේ. අපිට දිනේ උදා වීමත් එක්ක බැබලෙන්නයි. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ තේජස්ද නුඹ කෙරෙහි උදා විය. උදා වුණු හැම කෙනෙක්ම නිර්භීතකමෙන් නැගිටින්න ඕනේ. ඔබ තුල ඒක තියලා තියෙන්නේ. තවත් ඒක හංගන්න කුරුණියට තියන්න ලෑස්ති කරන්න එපා. මිනිසුන්ගේ වචන අස්සේ සැඟවෙන්න එපා. නැගිටින්න ජේසුස් වහන්සේගේ වචනේ මොකද්ද මෙතනද කියලා තියෙන්නේ. ඒක අරන් නැගිටලා කතා කරන සත්‍ය කතා කරන අවංක මිනිස්සුත් එක්ක දෙවියන් වහන්සේ පලිහක් වෙලා ඉඳගෙන ඒක නාවට කළා ආරක්ෂා කරනවා. මම ඔබට බය නැතුව කියන සමනන්සේ තුල ඒ නිර්භීතකම ඔබට එන තුරුම ඔබ අනිත් ආකාරයෙන් දෙවියන් වහන්සේගේ නාමයට දෙන්න යන්නේ ඒ නියම ස්තුතිය ගෞරවය. ඒක නිසා
නැගිට බැබලෙන කියව වචනයන් දෙවියන් වහන්සේට දිනපතා මේ වචනය තුල අරගෙන යාත්නා කරන්න ස්වාමිනී මට උපකාර කරන්න මේ තේජස මගේ තුල උදා වෙලා තියෙන මම විශ්වාස කරනවා මට මේ තුලින් නැගිටලා ඔබ වහන්සේගේ නාමය උසස් කරන්න ඔබ පොරොන්දු වුණ ආකාරයට ඉෂ්ට කරන දෙවියන් වහන්සේ නිසා ඊළඟ පදේ කියනවා එසේය පොළව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය නමුත් නුඹ කෙරෙහි ස්වාමින් වහන්සේ උදාවන සේක නුඹ කෙරෙහි ස්වාමින් වහන්සේ උදාවන සේක මම ඉස්සලක උදා වෙච්ච මිනිසුන් නිශ්ශබ්දලා ඉන්දියන් නැහැ කියලා. උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේ. උන්වහන්සේගේ තේජස නුඹ කෙරෙහි පෙනෙන්නේ. එහෙනම් සංගවිල ඉන්න පුළුවන්. උන්වහන්සේගේ ලේ වලින් මිලදීලා ගත්ත උන්වහන්සේගේ ජීවමාන ශරීරය පූජා කළා. සංගවිල ඉන්න තැනක් නැහැ. ප්‍රකාශ වීමක් තියෙන මේ කාලේ උන්වහන්සේගේ සෙනඟ ප්‍රකාශ වෙන්න ඕනේ ලෝකෙට. අපි දුවලා ගිහලා ලෝකේ තියෙන ආදර්ශය අරගෙන ඇවිල්ලා සභාවේ මේවා කරන්න ලෑස්ති වෙන්නේ නැතුව උන්වහන්සේ ඒ තේජස උදා කරපු ඒ ගෞරවය, ඒ මහිමය, ඒ පරාක්‍රමය අපි තුලින් නිදහස් වෙන්න රින්න. ලෝකේ තියෙන කරගෙන ඇවිල්ලා සභාව ඇතුළේදී ප්‍රකාශ කළා එතන මරණය නිදහස් කරන්න නැතුව අර මේ එලිසගේ හාස්කම් දෙක තුල කිව්වා වගේ මේ සැලියේ මරණය තියෙනවා ඇවිල්ලා කන්න කියලා. එතෙන්ට එන්නේ නැතුව මේ උන්වහන්සේ මේ යසාය 60 කියලා තියෙන වචනය අනුව උන්වහන්සේ කියන උන්වහන්සේගේ තේජස නුඹ කෙරෙහි පෙනෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ ඒ කියපු වචනේ ආකාරයට අනිත් අයට ඔබ තුල මේක පෙනෙන්න සලස්සන්න. මේක රෝම පොතේ 12ත් කතා කරනවා සහෝදරයා ඔබ ඉදිරියට එනකොට ඔබ තුල තියෙන සුද්ධ උන්වහන්සේගේ අතිසුද්ධ ස්ථානයේ ලබාගත් වූ අභිමුඛයේ තිබෙනා වූ සියලු ඵල එයාට කන පිණිස සහ එයාට ස්පර්ශ වෙන පිණිස ඒකෙන් ප්‍රතිචාර දක්වන්න කියලා. ඊළඟ පදේ කියනවා 4 වෙනි එක. ජාතීන් නුඹේ ආලෝකයටද රජවරු නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත. එතනත් ඒ ආකාරයටමයි. එන්නේ කවුද? රජවරු. මේ උසස් උතුම් මේ ලෝකේ ආකාරයට මම දන්නේ විස්තර කරන්න ඔබට. ඔබ දන්නවා මට වැඩිය හොඳට ඒ ටික. ඔය කියන හැම නාමයකම ඉන්න මිනිසුන් මොනවා නිසාද ඔබ ළඟට එන්නේ? මෙන්න මේ උන්වහන්සේගේ මේ වචනේ කියන ආකාරයට. ඒ උදාවීමේ දීප්තිය දැකලා තමයි එන්නේ යන්නේ. මතක තියාගන්න මේ හැම කෙනෙකුගේම ජීවිත තුළ අනිත් අයට නිදහස් වෙන්න තියෙන විශාල දෙයක් තියෙනවා. ඒක සැඟවෙන්න නම් දෙන්න එපා. අද දවසේ මේ වචනේ ඔබට ඇසෙනවා නම්. ඊළඟට කියනවා නුඹේ ඇස් ඔසවා වට කර බලපන්. ඔවුන් සියල්ලෝම රැස්වි නුඹ ළඟට එති. බලන්න කොයිතරම් දෙයක් උන්වහන්සේ නිදහස් කරන්න යනවාද කියලා. ආමෙන්. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත. නුඹේ දූවරුන්ද උකුලේ වඩාගෙන එන්ට යෙදෙනවා ඇත. ආමෙන්. එකල නුඹ දැක ප්‍රීති වන්නේය. නුඹේ සිතද පිනාගොත් විශාල වන්නේය. මට එන්න ඕනේ එතෙන්ටයි. මේ සියල්ල තුලදී ඔබේ සිත විශාල වෙලා ඒක ප්‍රීතියටපත් වෙනවා. ඊළඟට කියනවා මක්නේසාද මුහුදේ සම්පත් නුඹ වෙත හැරි එන්නේය. ජාතීන්ගේ වස්තුවද නුඹ ළඟට පැමිණෙන්නේ. දැන් මෙතනදී ඔබ යන්න එපා මේ මහා මුහුදේ තියෙන ඒවා ඔබ ළඟට හැරිලා යනවා කියලා සුනාමියදී වගේ. ඒක නෙමෙයි මෙතනදී කියන්නේ. මෙතන මුහුද කියලා කතා කරේ මේ ලෝකේ ජීවත් වෙන සෙනඟ. ඒ සෙනඟ දේව වචනේ කියනවා හිතෝපදේශපදේ 13 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ කියනවා අධර්මිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයා වෙතට හැරී එනවා කියලා. මේ ලෝකේ වස්තුව ඔබ වෙතට හැරී යනවා. මෙන්න මේ දීප්තිය උදාවීම ඔබ උන්වහන්සේගේ නාමයෙන් පෙන්වන්න යන විට. බලන්න ඉදිරි කාලේ නැද්ද කියලා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තුලදී. මේක මහමූදේ තියෙන දේ හැරිලා එනකම් බලාගෙන ඉන්න එපා. ඒක කියන යාත්‍රා කරන්න තිබා මහමූදේ තියෙනව නෙමෙයි. මිනිස්යන්ගේ ජීවිතවල දෙවියන් වහන්සේ අධර්මිෂ්ඨයට හම්බ කිරීමේ වෙහෙස දීලා තියෙන දෙවියන් වහන්සේගේ ඉදිරියේ ධර්මිෂ්ඨව සිටින කෙනාට දෙන පිණිසමයි. ආමෙන්. ඊළඟට 9 වෙනි පදය. ඔබ කියලා බලන්නේ 60 වෙනි පරිච්ඡේදයේ මම තනින් අරන් පෙන්නන්නම්. සැබවින් දීපයද පළමු කොට තරසී නැවුද මාගෙන බලා සිටින්නෝය. බලා සිටින්නේ දුරින් නොමේ. නුඹේ පුත්‍රයන්ද ඔවුන් සමග ඔවුන්ගේ රන් රිදීද නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ නාමය ඊශ්‍රායල්ගේ සුද්ධ තනන් වහන්සේ නිසා ගෙනෙන පිණිසය. ආමෙන්. පැහැදිලිවම කියන එක ගේනවා කියලා. කවුරු නිසාද? උන්වහන්සේගේ නාමය නිසා. උන්වහන්සේගේ නාමය ඔබ කෙරේ උදා කරලා තියෙනවා. උදාවීමේ දීප්තියට රජවරු පැමිණෙනවා කිව්වා. ඒ විශ්වාස කරන ඉදිරි කාලය තුලදී අධර්මිෂ්ඨයාගේ වස්තු ධර්මිෂ්ඨ සිටින මනුස්සයට ලැබෙනවම කියලා. මම අනාගත වාක්‍යය කියනවා මේ 2013 වර්ෂය තුල ඔබ හැම කෙනෙකුම ජීවිතේ මේ දේ සිද්ධ වෙන්න යනවා කියලා. ඊළඟ වචනේ කියනවා 16 17 වෙනි පද දෙක. කෝඩ් ඔෆ් ඉස්ක්‍රේස් සභාවට ස්වාමීන් වහන්සේ නිදහස් කරපු කොටසක් ඒ. 60 වෙනි පරිච්ඡේදයේ 16 සහ 17. නුඹ ජාතීන්ගේ කිරි උරා බොන්නේය.
රජුන්ගේ තන උරන්නේය. ස්වාමීන් වහන්සේ වන මම නුඹේ ගැලවුම් කාර්යයා බවත් නුඹේ මිදුම් කාර්යයා යාකොබ්ගේ බලවන්තයන්න් වහන්සේ බවත් නුඹ දැනගන්නවා ඇත. ආමෙන්. මම පිත්තල වෙනුවට රත්තරන් ගෙනෙන්නෙමි. යකඩ වෙනුවට රිදී ලී වෙනුවට පිත්තලද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම නුඹේ මුලාදෑනීන් සමාදානයේද නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි. හලෙලූයා. 18 වෙනි පදේ කියනවා 18 වෙනි පදේ තමයි වෝඩ් ඔෆිස් ග්‍රේස් සභාවට දුන්නේ. නුඹේ දේශයේහි බලහත්කාරයේද නුඹේ සීමා ඇතුලේ නාස්තිය හා විනාශයේද ගැන තවත් අසන්ට නොලබෙන්නේ. මේක සභාවට දුන්න දේ ඔබගේ ජීවිතයට පවුලට ඔබ යන ස්ථානවලට නැත්නම් ඔබගේ සභාවට මේක ආශිර්වාදයක් කොට ලබා ගන්න. තවත් මොනවද නැතුව කිව්වේ? නාස්තියවත් විනාශයවත් නැහැ. ඒ වගේම බලහත්කාරකමත් නැහැ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නුඹේ පවුරු ගැලවීමය. දැන් අපි සාමාන්‍යයෙන් පවුරු කියන්නේ ජෙරිකෝටනේ. උන්වහන්සේ කියන නුඹේ තියෙන පවුරු ගැලවීම. ආමෙන්. කියාද නුඹේ දොරටු ප්‍රශංසාව කියාද නුඹ කියන්නේ. පවුර ගැලවීම නම් දොරටුව ප්‍රශංසාව. ඔබ හිතලා බලන්නකෝ ওই වචන දෙකේ තියෙන පවුරයි ගැලවීම මේ පවුරයි දොරටුවයි දෙක එක් කොච්චර සම්බන්ධතාවයක් තියෙනවද කියලා. විද්‍යාන වහන්සේට ස්තුති වේවා යේසුස් වහන්සේගේම නාමයෙන්. අපි සුද්ධ යෝහන් පොතේ 6 වෙනි පරිච්ඡේදයට යමු. මේ පරිච්ඡේදයේ අවසාන පදේ කතා කරනවා නියම කලට ඒක ඉක්මන් කරන්නේ ඒ කියන්නේ මේක ප්‍රමාද වෙන්න යන්නේ උන්වහන්සේ ඒ දේ ඉෂ්ට වෙන්න සලස්වනවා කියන එක. සුද්ධ යෝහන් පොතේ 6 වෙනි පරිච්ඡේදයට යමු. නවවෙනි පදේ ඔබ පළවෙනි පද මේ 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයෙන් ඔබ කියව ගන්න මම 9 වෙනි පදයෙන් ඔබ කියවන්නම්. යවරොටි 5ක්ද කුඩා මසුන් 2 දෙනෙක්ද ඇති ළමයෙක් මෙහි සිටි. නමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දයි කීවේය. මිනිස්යන් හිඳුවා පල්ලෑයයි ජේසුස් වහන්සේ කීසේක. එතැන්හි බොහෝ තනකොළ තිබුණේය. මෙසේ ගණන් වශයෙන් 5000ක් පමණ පුරුෂයෝ හිඳගත්ෝය. එවිට ජේසුස් වහන්සේ රොටිගෙන ස්තුති කොට හිඳගෙන උන්ට බෙදා දුන්සේක. එසේම මසුන්ගෙන්ද ඕනට කැමැති පමණ දුන්සේක. ඔවුන් තෘප්තියට පැමිණි කල කිසිවක් නැති නොවන පිණිස ඉතිරි වූ කැබලි එකතු කරපල්ලායයි උන්වහන්සේ Taman ගෝලයන්ට කීසේක. මෙතනදී මට ඔබට කියන්න ඕන පළවෙනි කාරණේ තමයි ඔවුන් ළඟ 5000කට කන්න දෙන්න තිබුණේ නමුත් උන්වහන්සේගේ දෑතට අරගත්තම උන්වහන්සේ ස්තුති කරපුවාම ඒකේ ඉතුරු වෙන ප්‍රමාණයට වෙන්නම ආශිර්වාදය නිදහස් වුණා. දැන් මේක මෝසස්ගෙන් කතා කරා මේ උන්වහන්සේ එතන මෝසස්ට කියනවා නුඹේ අතේ තිබෙන්නේ කුමක්ද? හැරමිටියා. බිමට දාන්නේ කොහොම සරුපෙක් වුණා. ඔබේ අතේ තිබෙද්දී ඒක ඔබට විතරයි ඔබගේ පාලනයට විතරයි. නමුත් උන්වහන්සේගේ අතට දුන්නාම උන්වහන්සේ ඒක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදිහට ආශිර්වාද කරනවා. බොහෝ දෙනෙකුට කන පිණිස ආශිර්වාද කරනවා. ඒ විතරක් නෙමෙයි ඒකෙන් ඉතුරු වෙන්නත් සලස්සනවා. පැහැදිලිද? ආමෙන්. අවසාන වශයෙන් දෙකල ඒකම් පොතේ 30 වෙනි පරිච්ඡේදයට යමු. 31 වෙනි පරිච්ඡේදය sorry. දෙකල ඒකම් පොතේ 31 වෙනි පරිච්ඡේදය. තිසෙක්වෙනි පරිච්ඡේදයේ ඔබ සම්පූර්ණ පරිච්ඡේදය කියව ගන්න මම කොටස් කීපයක් විතර කතා කරන්න. 4 වෙනි පදයේ 31 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. අරත් පූජකයන්ද ලෙවිවරුන්ද ස්වාමීන් වහන්සේගේ විවස්ථාවෙහි යෙදී සිටින පිණිස ඔවුන්ගේ කොටස දෙන්ට කියා ඔහු ජෙරුසලමේ විසූ සෙනගට අනකලේය. මේ ආඥා පතල වුණු විට ඊශ්‍රායල් පුත්‍රයෝ බොහෝ සෙයින්ම ධාන්‍යවලත් මුද්‍රික යුසෙන් තෙල්වලත් මී පැණිවලත් භූමියේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵල සහ සියල්ලෙන් 10න් කොටසක් යහමින් ගෙනාවෝය. එතනදී මට පෙන්වන්න කොන බොහෝ සෙයින් කියන වචනේ. ගේනකොට ආශිර්වාදය ලැබිලා ගේනකොට බොහෝ සෙයින් හැම දෙයක්ම මෙතනදී මම මේ ඒ 10න් කොටස ගැන කතා කරන්න යන්නේ නැහැ.
ඒ හැම දෙයක්ම ආශිර්වාදයන් නිදහස් වුණාම ගම් වතුරක් වගේ උන්වහන්සේ ගලන්න සලසුවට පස්සේ ප්‍රීතිය ගංගාවකින් බොන්න සැලසුවම පොඩි දෙයක් දෙන්න පුළුවන්ද? ඒක සීමා කරලා තියනවද? නෑ. අධික ලෙස උන්වහන්සේ අධික ලෙස දීලා තියෙනවා. ඒක සීමා කරගෙන දෙයක් කරන්න එපා. දෙවියන්වහන්සේගේ ආත්මය ඔබට වගුරුලා තියෙනවනම් ඔබ ඒ සීමාවෙන් ඉවත් වෙලා උන්වහන්සේ ඔබට මඟ පෙන්වන දේ විදියට ඒ හැම දෙයක්ම උන්වහන්සේගේ අභිමුඛයට ගෙන ප්‍රශංසාව නමස්කාරය ස්තුතිය ඊළඟට මේ ඔබ ඒ කරන දේ තුල සුවය සමාදානය ඒ වගේම පෞල් ජීවිත තුල තියෙන සඵලත්වය රැකියාවල තියෙන සඵලත්වය දෙවියන්වහන්සේ නිදහස් කරන්න යනවා. හත්වෙනි පදේ කොටසක්ද ඔහු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබුවෝය. ආමෙන්. ඔහු 3 වෙනි මාසයේදී ඒ ගොඩවල් තබන්නට පටන්ගෙන 7 වෙනි මාසයේදී නිම කළෝය. මගේ දෙවි පියාණන් වහන්සේ. හෙසකියා අධිපති ඇවිත් ගොඩවල් බලා ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේගේ සෙනග ඊශ්‍රායලටත් ප්‍රශංසා කළෝය. මේ රජුරුව. හෙසකියා ඒ ගොඩවල් ගැන පූජකයන්ගෙන්ද ලෙවිවරුන්ගෙන්ද විභාග කළේය. එවිට සාදක්ගේ වංශයේ උත්තම පූජකයා වසරියා ඔහුට උත්තර දෙමින් සෙනග ස්වාමීන් වහන්සේගේ ගෘහයට පඳුරු ගෙනෙන්න පටන් ගත්තා සිට අපි සෑහෙන පමණ කා බොහෝ සෙයින් ඉතුරු කෙලෙමු. දැන් ඔබට මට මෙතනදී එක දෙයක් කියන්න ඕනේ. මේ ගොඩවල් ගහලා තිබුණේ ලැබිච්ච ඒවා නෙමෙයි, කාලා ඉතුරු වෙච්ච ඒවා. පණිවිඩය ගන්න. කාලා ඉතුරු වෙච්ච නැත්නම් ලැබිච්ච ආශිර්වාදේ අනිත් අයටත් දීලා තවත් තිබෙනවා. එහෙනම් සිඳෙන්න බෑ නේද? උන්වහන්සේ උල්පතක් නම් ඔබත් ඒ ආකාරයි. ආමෙන්. මක්නිසාද ස්වාමීන් වහන්සේ සොකිය සෙනගට ආශිර්වාද කළසේක. පළවෙනි කොරින්ති පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ ඒකේ අනර්ගස පාවුල්තුමා අපිට කතා කරනවා ඒ අනුග්‍රහය අධික ලෙස දෙවියන් වහන්සේ අපට නිදහස් කරනවා කියලා. පළවෙනි කොරින්ති පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ. දෙවෙනි කොරින්ති පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ සමා වෙනවා. දෙවෙනි කොරින්ති පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. තවද නුඹලා සියලු දේවලදී නිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස නුඹලාට සියලු අනුග්‍රහය වැඩි කර දෙන්න දෙවියන් වහන්සේට පුළුවන්. ආමෙන්. මම දැන් මේ මුළු කොටසම ඔබට කියුවේ මේ ටික තමයි. මෙන්න මේ බයිබල් පදයේ සම්පූර්ණ දේ තමයි ඔබට මම විස්තර කරේ. උන්වහන්සේ නිතරම ආශිර්වාද කරා. ඒ වගේම ඒ පූර්ණකම තුලින් උන්වහන්සේ යහපත් දේවල් වලින්ම අපිට ආශිර්වාද කරා. ඒ වගේම උන්වහන්සේ කියන ඒවත් තව වැඩි කර දෙන්න ඒ අනුග්‍රහය උන්වහන්සේට දෙන්න පුළුවන් කියලා දෙවනාසට. අපි දෙවනාසට දවසේ මේ ජීවමාන වචනය කරන කොටගෙන ස්තුති කරමු. අපි එකිනෙකාගේ ජීවිතේ උන්වහන්සේ ආශිර්වාද කරන්නට යන නිසා. ආමෙන්.